ආයුබෝවන් අහායුෂ බොහෝ වේවා සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් අරගෙන ආවා අප අවට වටපිටාවෙන් හම්බ වෙන වටිනා කියන බෙහෙත් ඖෂධයක් කීවොත් නිවැරදි. මුහුදුබඩ ප්‍රදේශ ලස්සන කරන බිම දිගේ වැල් වශයෙන් යන මෙම ශාකය ඔයාලා දැක්ක ගමන් ඉතින් අඳුර ගනීවි. මේකවා තමයි බින්තඹරු කියන්නේ. ඉතින් මේ බින්තඹරු ශාකය ගොඩාක් දුරට වැවෙන්නේ මුහුදුබඩ ප්‍රදේශවල. ඉතින් ලංකාවේ ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, ත්‍රිකුණාමලය අන්න ඒ වගේ ප්‍රදේශවල මේ බින්තඹරු ශාකය අපට සුලභව දකින්න පුළුවන්. හරියට මේක නිකන් කාන්තාරයක අර ෂේම භූමියක් වගේ මුහුදු වැල්ලේ සමහර තැන් ලස්සන කරන්න ලස්සනට වැඩෙන ශාකයක්. ඉතින් හරි ලස්සන මලක් පිපෙන අපි බලමු දම් පාටට හුරු රෝස පාටක් වගේ තියෙන මලක්. ඉතින් හරි ලස්සනයි මේ මල. මුහුදුබඩ ප්‍රදේශ අර ලස්සන කරන්න මේ හැදිච්ච ශාක වර්ගයක් කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. ඉතින් මේ ශාකය ලංකාවට ආගන්තුක ශාකයක් කියලා තමයි සලකන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි දක්නට ලැබෙන්නේ බින්තඹරු ශාකය. ඉතින් බින්තඹරු ශාකය ඔන්න බලා ගන්න. බින්තඹරු මල හරි ලස්සන මලක්. හැබැයි සුවඳවත් නැහැ. බින්තඹරු මල දම් පාටට හුරු රෝස පාටක් තමයි තියෙන්නේ. ඉතින් බින්තඹරු පත්‍ර ගත්තාම හරියට නිකන් නයි පෙනේක ස්වරූපයකුත් තියෙනවා. සමනල තටු දෙකක් දිගේ ඇරියා වගේ එහෙම ස්වරූපයකුත් තියෙනවා. ඉතින් මේ තමයි බින්තඹරු මල්. ඉතින් ඔන්න බින්තඹරු ගත්තාම බින්තඹරු අපේ වෛද්‍ය විද්‍යාවේ විවිධ රෝග සුව කිරීමට යොදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් අපි බලමු ඒ මොනවද ඒ රෝග වර්ග කියලා. ඉතින් ආම වාතය, රක්ත වාතය, කුෂ්ඨ රෝග වලටත් මේ බින්තඹරු ගන්නවා. එතකොට විවිධ සත්තුන්ගේ විෂ නැති කරන්නත් මේ බින්තඹරු යොදා ගන්නවා. ඒත් එක්කම උදර රෝග වලට, අර්ශ රෝගයටත් බින්තඹරු යොදා ගන්නවා. එතකොට ඔය තවත් රෝගයක් තියෙනවා ගුල්මගාය කියලා. අන්නේ ගුල්මගාය කියන රෝගයටත් බින්තඹරු යොදා ගන්නවා ඒ රෝගය සුව කිරීමට. ඊට අමතරව ඔය ශරීරයේ ඇතිවන විවිධ ඉදිමුම් සනීප කරන්නත් බින්තඹරු ශාකය යොදා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බින්තඹරු ගැන ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අද අරන් ආවේ බින්තඹරු ශාකය. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට ජය වේවා.